එලෝ යාළුවනේ. අද අපි යන්නේ කෑමක් try කරන්න. මොනවද පුතේ? වෙජිටේරියන්. යා ගිහලා බලමු කොහොමද කෑම කියලා. ඉතින් යාළුවනේ මේ ස්පොට් එක තියෙන්නේ මේක මේ පොලිසිය පහු කරන් එද්දි පොළ තියෙනවා. ඊට පස්සේ පොළ පහු වෙලා යද්දි හම්බෙන පළවෙනි කෝවිල ඉස්සර අපිට. ඉතින් එතන තමයි ස්පොට් එක තියෙන්නේ. ඉතින් අපි යන ගමන් මේ ජාඩියකුත් දාගෙන යන්න තියෙනවා මේ කුරියර් එකට. ඉතින් ඩොමෙක්ස් එකට ගියා අපි ඒකත් දෙන්න. ඒක දීලා තමයි මේ ඉතින් වෙජිටේරියන් කණ්ඩ යන්නේ. එන්න තියෙනවා කඩේ. තව දේවල් තියෙනවා මේකේ කණ්ඩ. ඉන්දු වගේ මසල වගේ ඉන්න තියෙන අද ටුඩේ ස්පෙෂල් එක. මේක කන්න තමයි අපි අද ආවේ. පුතානම් කණ්ඩ ගත්තේ ඉඩියාප 10කුයි වඩේකුයි. ඔන්න තියෙනවා අද ස්පෙෂල් එක. කන්ජි තියෙනවා, මෝරු තියෙනවා, ඊට පස්සේ තියෙනවා රසම් එක. පුතාන වැඩේ පටන් අරන් තියෙන්නේ. මම තමයි පරක්කු. ඔන්න තියෙනවා බෝංචි, ඊට තියෙනවා ගෝවා, ඊට තියෙනවා පරිප්පු, ඊට පස්සේ බෙදපු මිරිස්, කඩල හොද්ද, පපඩමක්. මේ විදිහට තමයි අද කෑම එක තියෙන්නේ. අන්න ඉස්සරින්ම කනවා පපඩම් කෑල්ල. හරි දැන් වැඩේ පටන් ගන්න යන්නේ රසම් එක බීලා. ඊට පස්සේ මාමත් hinaයි ඉන්නවා බලාගෙන. நல்ல ருசி. බීලා බලමු රසම් එක. දැන් ඉතින් අපි පළවෙනිවතාවට තමයි මේ try කරන්නේ. දැන් මෝරු එක බොන්නේ කොයි වෙලාවටද? රසම් එක නම් ඉතින් බීලා තියෙනවනේ. මෝරු එක නම් first time තමයි. ඉතින් මෝරු එකත් කන ගමන් තමයි මාමා කිව්වේ බොන්න කියලා. ඉතින් ඕගොල්ලෝ මට කලින් මේක try කරලා දිනවා නම් කියන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් පපඩම් ඒවා මේවා නම් ආයෙ ඉල්ල ගන්න පුළුවන් මාමගෙන්. කිසි අවුලක් නැහැ. අන්න ඉතින් ඔයාලටත් එනවා නම් ඇවිල්ලා try කරන්න පුළුවන්. වැඩේ නම් හොඳටම යනවා. ඉතින් මේ ඔක්කොම රුපියල් 400ක් වගේ තමයි වෙන්නේ. ඉතින් සිකුරාදාට තමයි මේ ස්පෙෂල් එක තියෙන්නේ. අනිත් දවසට කෑම තියෙනවා. නමුත් මේ විදියට ස්පෙෂල් එක තියෙන්නේ සිකුරාදාට. ඉතින් ඕගොල්ලෝ එනවා නම් සිකුරාදා දවසක එන්න. ඉතින් අපි දෙන්න විතරක් කාලා වැඩක් නැහැනේ. ඉතින් අපි දෙන්න අද තව දෙන්නෙක්ගේ බඩගිනි නිවන්න කියලා ඔන්න දැන් කෑම දෙයක්වත් ගත්තා. ඉතින් බලමු කවද හම්බෙන්නේ කියලා අපිට. ඔන්න එනවා මාමා කෙනෙක්. එයාට දුන්න අපි එකක්. ඊළඟට අපි ආව තව මාමා කෙනෙක් ඉන්නවා ඉඳගෙන. මාමා කෑමක් දෙන්නද?
बस हाँ 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 මාම කියනවා මාමට කෑම එපාලු. මාමට කූල් වතුර එකකුයි අයිස්ක්‍රීම් එක අරන් දෙන්න. ඉතින් එහා පැත්තේ තිබ්බ ග්‍රොසරියට ගිහිල්ලා මාමගේ ආසාවත් ඉෂ්ට කෙරුවා. මාමා එසරේ කියනවා වැන්ල එකක් ගෙනත් දෙන්නලු. ඉතින් මම කිව්වා මාමට ගිහලා එනම් මාරු කරගන්න කියලා. ඉතින් තව එකක් ඉතුරුයිනේ. අපි ඉතින් තවත් එකක් තියෙනවා ඒක දෙන්න. ඒකටත් එක්කෙනෙක් හම්බුණා. ඉතින් අපි ඒකත් දීලා ඉතින් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් දුවේ තියෙන සුන්දර මෝය මේ හැමදාම දකින්න යන්නේ ගමන් දකින්න. ඉතින් මේ විදිහට තමයි වෙජිටේරියන් කාලා අපි ආවේ. එනයි යාළුවනේ අපි දැන් වෙජිටේරියන් කාලා ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලොත් කාලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ජය වේවා.